අද බ්ලොග් එකෙන් අරන් එන්නේ ඇනුවල් සයින්ස් ඩේ එකට අපි ලෑස්ති වෙච්ච විදිය. එහෙනම් දිගටම බලන්නකෝ අපි කොහොමද ලෑස්ති වුනේ කියලායි සයින්ස් ඩේ උනේ කොහොමද කියලායි. ඉස්කෝලේ සීනියර් බැච් වල අයියලා අක්කලා විදියට අපිට පුළුවන් උපරිමයෙන්ම අපි අපේ ජූනියර්ස්ලාට උදව් කරා. පුළුවන් හැමදාම අපි ඉස්කෝලේ ආවේ හරිම ආසාවෙන් ඒගොල්ලන්ට උදව් කරන්න. මොකද අපේ එක්ස්පීරියන්සස් ඒගොල්ලන්ට ගොඩාක් වැදගත් වුණා. නංගිලා මල්ලිලයි අපි පුළුවන් හැම විදියටම එකතු වෙලා හරිම සතුටින් වැඩ කරා. එහෙම ඒවල අවුට්පුට් එක තමයි මේ. අපි ඩේ එකට දවස් 2-3කට කලින් ඔඩිටෝරියම් විසිට් එකක් ගියා. මොකද ඩෙකරේෂන්ස් කරන විදිය ගැන අයිඩියා එකක් කලින්ම ගන්න ඕනේ හින්දා. අපිට තිබුණේ එයාලට පාර පෙන්වන්න විතරයි. එයාලා ඒ වැඩේ හරිම ලස්සනට පිළිවෙලට කරා. අත්‍යවශ්‍ය කාර්යයක් හේතුවෙන් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියට මෙම අවස්ථාවට සම්බන්ධ වීමට නොහැකි වුවත් එතුමියවත් ඊටමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කර සිටිනවා.
සාතික පත් ප්‍රදානය හා එක්හසු වුණු ගෞරවනීය ඔබ සියලු දෙනාටම මෙහෙමින්ම ස්තුතියි. ටේඩන් ගොඩක් සතුටින් අරන් ආපු බ්ලොග් එකක්. මම හිතනවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති. අපි ඩේ එකට ලෑස්ති වෙච්ච විදිහේ ඉඳන් ඩේ එක එන්ඩ් එක වෙනකන් මට පුළුවන් විදිහට මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්ත ඩේ එකේ සිද්ධ වෙච්ච දේවල්. ඩේ එක වෙනුවෙන් ගොඩාක් ලොකු පාර්ට් එකක් කරා අපේ ටීචර්ස්ලා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි කියනවා මේ ඉවෙන්ට් එක සක්සස්ෆුල් ඉවෙන්ට් එකක් කරගන්න ඒ දීපු සපෝට් එකට. ඒ වගේම main organizing team එක අපේ 2025 and 2026 A-level batches දෙකේ junior නංගිලා මල්ලිලා. ඉතින් අන්න ඒගොල්ලොන්ටත් මම ආදරෙන් විශ් කරනවා ඔයගොල්ලොන්ගේ future එක සාර්ථක වෙන්න කියලා. ඔයගොල්ලෝ කරන හැම වැඩක්ම successful වෙන්න කියලා. event එකේ photos බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මම link එක පහළ description box එකෙන් දාන්නම්. FB link එකක් ඔයගොල්ලන්ට ඒකෙන් අපේ event එකේ photos බලන්න පුළුවන්. upcoming photos වගේකුත් තියෙනවා අප්ලෝඩ් වෙන්නේ. ටික අප්ලෝඩ් වෙච්ච ගමන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. thank you vlog එක මේ වෙනකම් බැලුවට. ඉස්සරහට තවත් vlogs අරගෙන ඉන්න ඔයගොල්ලෝ වෙනුවෙන් මතක ඇතුව channel එක subscribe කරන්න. ඔයගොල්ලෝ හැමෝටම මම ආදරේ. bye